බලමු Java වලින් GUI කොහොමද හදන්නේ කියලා. මේකට මම Eclipse IDE එක use කරන්න. මුලින් අපි හදමු Eclipse වලින් project එකක් හදාගෙන ඒක මුලින් අපි normal class එකක් ගමු. class එකට මම කියනවා my frame. මම මේ method එකත් include කරගන්නවා. මුලින්ම අපිට JFrame එකක් ඕනේ. ඒකට තියෙනවා Java වල default JFrame class එක. මම ඒක මෙතෙන්ට import කරගන්නවා. ඒ class එකෙන් අපි object එකක් හදමු. මගේ frame එකට මම F1 කියලා කියන්න. new JFrame. දැන් මම JFrame එකක් හැදුවා. මම පොඩි දෙයක් තේරුම් කරන්නත් එක මෙතන out එකක් දානවා. දැන් මම මේක ඉස්සෙල්ලා run කරලා පෙන්නන්න. run කරාම අපිට exe කියන එක print වුණා. හැබැයි JFrame object එකක් හැදුනා. හැබැයි JFrame එකක් අපිට පේන්න ආවේ නැහැ. pop up වුනේ නැහැ. JFrame class එකෙන් අපි object එකක් හැදුවා කියලා JFrame එකක් අපිට පේන්නේ නැහැ. පේන්නේ නැහැ. ඒ නිසා අපිට තියෙනවා JFrame එක visible කරගන්න method එකක් f1.set visible කියලා. ඒකට true කියන parameter එක pass කරාම තමයි අපිට JFrame එකක් පේන්නේ. දැන් මම මේක run කරාම අපිට පේනවා මේ වගේ JFrame එකක්. ඇත්තටම මේක size එකක් නැති හින්දා මෙහෙම ඇකිලිලා යනවා. මේකේ title එකක් නැහැ. size එකක් නැති නිසා තමයි ඇකිලිලා යන්නේ. අපි ඊට පස්සේ බලමු කොහොමද JFrame එකට අපිට ඕන size එකක් දාගන්න කියලා. ඒකට තියෙනවා method එකක් f1.set size කියලා. මේ set size එකට අපිට argument integer argument දෙකක් විදිහට આવන්න පුළුවන්. length එකයි height එකයි. අපි දැනට 300 500 වගේ දාලා බලමු. දැන් බලන්න run කරාම අපිට මේ වගේ JFrame එකක් හම්බ වෙනවා. 300 width 500 height. ඊට පස්සේ අපිට ඕන මගේ එන JFrame එකට title එකක් දාගන්න, heading එකක් දාගන්න. මෙන්න මේ වගේ Eclipse platform කියන වගේ heading එකක් දාගන්න. ඒකට තියෙනවා f1.set title කියලා method එකක්. මේකට string එකක් අපිට දාන්න පුළුවන්. my frame කියලා මම දාන්නම්. දැන් අපි run කරලා බලමු. මෙතන ඔයගොල්ලන්ට පේනවා my frame කියලා එනවා. ඊළඟට මට තව වැඩක් තමයි මට හැම වෙලාවෙම මේක run කරාම screen එක මැදට ගේන්න ඕන. මේක හැමෝම දැක් මෙතන කොහෙන් තමයි එන්නේ. ඒක කරන්න පුළුවන් මෙතන දෙයක් තියෙනවා. set location relative to කියලා. set location relative to කියන එකට null කියන value එක දුන්නාම කියන්නේ කිසිම component එකකට සාපේක්ෂව නෙමෙයි මේක එන්නේ. මේක screen එක මැදට එන්නේ. දැන් මේක run කරාම මේක screen එක මැදින් තමයි pop වෙන්නේ. මේ වගේ පොඩි පොඩි method තියෙනවා. ඊට පස්සේ අපි බලමු මෙතන close button එකක් තිබ්බට මේ JFrame එක මේක එවුවාම close වුණාට අපේ JVM එක shut down වෙන්නේ නැහැ. JVM එක තාම run වෙනවා. ඒක තමයි මෙතන තාම අපේ terminate button එක disable වුනේ නැත්තේ. ඒ නිසා JVM එක අපිට shut down කරන්න ඕන close button එක එවුවාම. ඒකට අපිට method එකක් තියෙනවා frame එකේ f1.set default close operation කියලා. මේ default close operation එකට integer argument එකක් යවන්නේ. අපි JFrame class එකේ තියෙන static final variable එක JFrame.exit on close කියලා. exit on close කියන මේ variable එක ගියාම JFrame එක shut down වෙනවා. දැන් බලන්න මෙතන හොඳට notify කරොත් මේක close කරගමම මෙතන JVM එකත් අපිට shut down වුණා. ඒක තමයි. දැන් මෙතන අපිට තව තියෙනවා මේ argument dispose on close, hide on close වගේ ගොඩක් arguments තියෙනවා අපිට දාන්න පුළුවන්. අපිට close operation එකට ඕන operation එකක් මෙතනින් assign කරන්න පුළුවන්. ඉතින් simply JFrame එකක් මෙහෙම තමයි හදාගන්නේ. මේක තමයි අපේ main component එක වෙන්නේ. මේ container එක ඇතුළට තමයි අපි ඊට පස්සේ panel, JText areas, text fields, buttons, radio buttons, tables මොන හරි component එකක් දාගන්න අපිට ඕන මූලිකම base component එක වෙන්නේ JFrame එක. JFrame එකේ මේ මූලික methods ටික අපි access කරන්න දැනන් තියෙන්න ඕන. අනිත් තව ගොඩක් අපි JFrame class එකට ගිහිල්ලා අපි API එකේ බැලුවහම ගොඩක් methods තියෙනවා අපිට use කරන්න පුළුවන්. Thank you.